ස්ට්‍රෙන්ත් එක ගත්තොත් මම හිතනවා අපි හොඳ බැලන්ස් එකක් තියෙනවා. මොකද පන්දු යෑම අතින් ගත්තත් පන්දුවට පහර දීම අතින් ගත්තත් වෙන ටූර්නමන්ට්ස් වලට යනවට වැඩිය හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මට. මොකද ෆාස්ට් බෝලර්ස්ලා දෙන්න හොඳ නම් බෝල් කරනවා මේ වෙලේ. අපි දන්න මලිදු මහේෂ් ඉන්නවා, ඒ වගේ බෙල්ලාලගේ ඉන්නවා. බෝලින් ලයින් අප් එකේ බැට්ස්මන්ලා ටික ගත්තාම තුන්ගේ නායකත්වය තාමත් මුසල් මෙන්ඩිස්, අමිල් හරි, මුසල් ජවිත් හරි, ඉතින් ශ්‍රී ලංකන් අය වගේ චාරි හමිදු මෙන්ඩිස් මේගොල්ලෝ දිගින් දිගටම හොඳට ක්‍රීඩා කරපු කට්ටිය ලෝකෙ වටේ කියලා ලීග්ස් ක්‍රීඩා කරා. ඉතින් ඒ අත්දැකීම් තියෙනවා. මම හිතනවා හොඳ බැලන්ස් එකක් තියෙනවා මේ විදිහේ. ඉතින් මට කැප්ටන් කෙනෙක් විදිහට මගේ රෝල් එක හොඳට කරන්න පුළුවන්. ඒක මාරේ ඉම්පෝටන්ට්. මොකද ෆිනිෂර් කෙනෙක් විදිහට දැන් මේ ටූර්නමන්ට් එක හොඳ විදිහට සම්පූර්ණ මගේ ස්ට්‍රයිකින් ඇබිලිටි එක බූස්ට් කරන්න ඕනේ. මගේ පන්දු යැවීම ඉතින් මටත් ලොකු දෙයක් කරන්න තියෙනවා මේ වර්ල්ඩ් කප් එකේදී. මම බලාපොරොත්තු වෙනවා මම හොඳ දක්ෂතා වෙන්න මේ තරඟ කියන්නේ ලොකු වෙනස්කම් කරන්න අමාරුයි. මොකද වෙනස්කම් ඔක්කොම අත්හදා බැලුවා පහුගිය තරඟවල කීපෙදී. මම හිතන්නේ ලොකු දෙයක් කරන්න ඕන කියලා. තියෙන්නේ අපි පීඩිත විදිහට ලොකු දේවල් කරන්න තමයි. ප්‍රේක්ෂක ප්‍රතිකාර හැම වෙලෙම දෙනවා. ඒක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. නමුත් ඒකෙන් අපි බූස්ට් එකක් බලාපොරොත්තු ලීග් එක මැච් එක අවස්ථාවේදී බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂකයන්ට කණ්ඩායමට මට සහයෝගය දක්වන එකවත් ඔයාලට කාටවත් සහයෝගය දක්වන්න කෙනෙක් නැතිලා අවසානයේ රට දෙන්නේ. සහයෝගය කියන එක මම හිතන්නේ ඒක අදාළ වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. අපි ඔක්කොම යන්නේ එක ගෝල් එකකට අපි හැමෝගෙම වගකීමක් තියෙනවා.